අයාළුවනේ මම ඔයාලට පෙන්වන්න යන්නේ මේලකේ තියෙන රසම කෑම. මේ තියෙන කෙබබ් එකක්. මම හිතන්නේ ඔයාලා දන්නවා ඇති. ඔයාලට ඒක හරිම රසයි, මාරම රසයි. මේ මිරිස් එක මාරම රසයි. ඩෝන කෙබබ් එක මේකට කියන්නේ ඩෝන කෙබබ් කියලා. හැබැයි මං කියන්නේ අර ස්ටික් එකත් එක්ක දෙන අනිත් කෙබබ් එක ඒක තමයි හොඳම. ඒක රසයි. ඒකත් රසයි මේකත් රසයි. වැඩිපුරම රස මේවත් එක්ක දෙන මේ එළවලු ටික සැලඩ් එක. ඒ සැලඩ් එකේ මන් දන්නේ අපි ගෙදර දියේ සැලඩ් එක හදලා ගත්තට ඒ රස එන්නේ නෑ. මාරම රසයි. මේ ඩෝන කෙබබ් කියන්නේ අපි ලැම් හෝ චිකන් හරි අපි ගන්න ඒ මස් වර්ගයේ ආලා නිකම් හූරලා වගේ අපිට ওই සලාඩ් එකත් එක්ක දාලා දෙනවා. ඒ යටින් මේ වගේ බ්‍රෙඩ් එකක් තියෙනවා. ඒකට කියන්නේ නාන් බ්‍රෙඩ් කියලා මං හිතනවා. ඒක නාන් බ්‍රෙඩ් එකක් කියලා. ඔයාලා හරියට නම දන්නවනම් කියන්න. මං හරියට ඇත්තටම නම දන්නේ නැහැ. හැබැයි ඒකට මං කැමති නෑ. ඒක හොඳයි. ඒක මේ අපි අර ඒ සැලඩ් එකත් එක්ක එහෙම ගන්නකට හොඳයි. මම මේ පාර ගත්තේ ලැම් කෙබබ් එකක්. ඒක රසයි. අපි ගන්න පුරුදු වෙලා ඉන්නේ ලැම් කෙබබ් එක. ඒක රසයි. මං ගොඩක් සැරයක් මං නිතරම කියන්නේ මන් දන්නේ නැහැ ඒක හොඳ කෑමක්ද මේක හෙල්දිද නැද්ද කියලා. ඒ වුණාට අපි කන්න හිතනහම අපි ගිහිල්ලා කඩේ ඉඳන් කනවා. කවදාවත් මට කඩේ ඉඳන් වීඩියෝ එකක් ගන්න හිතෙන්නේ නැහැ. මොකද ඒක ගොඩක් රස්නෙට දෙන්නේ වව්. ඒ වෙලාවේ ඒක කනවා පිස්ස වගේ. මේ මිරිස් එකත් හරිම රසයි. එයාලා දෙන එක සැර නෑ. තව මම තේකුත් හදාගත්තා. මගේ රසම රස කිරිතේ එක. මගේ කිරිතේ එකයි මගේ ලැම් කෙබබ් එකයි. බැලුවට thank you. මම යනවා කන්න. Bye. See you guys soon.